එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජනරාලිය පැවැත්වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල නගරයේදී. ඌව පළාත් මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු පාක්ෂිකයන් බදුල්ල දුම්රිය නැවතුම්පළ අසල සිට ජනහමුව පැවැත්වන විල්ස් පාක් ක්‍රීඩාංගණය දක්වා පෙළපාලියකින් පැමිණියා. ජාතික නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම ජනහමුවට සහභාගී වුණා. මේ මහ ජනතාවට සහන දෙන්න පුළුවන් එක හැම අවස්ථාවෙදිම සහන දුන්නේ නැහැ. සහන දෙන්නේ නැතුව හැම පළාත් සභා ඡන්දයක්ම ආයුධයක් කරගත්ත තවත් බර දාන්න. ඒගොල්ලෝ දූෂණය කරන්න, ඒගොල්ලෝ හම්බ කරන්න, ඒගොල්ලෝ කොමිස් ගන්න, ජනතාවට බර පටවන්න. මේකට සීමාවක් තියෙන්න ඕනේ. අපි මේ ඡන්දය විතර ආපුවම දිනන ප්‍රශ්නයක් නැහැ කියලා අපිට කිව්වා. මහින්දෝදේ මොනවද මහින්දෝදේ විද්‍යාගාර මේවා කරා. අපිට බණ දේශනා කරා, බහුභූත කතා කරා. පළාත් සභා ඡන්දේ තියන්න ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂට දඩ ගහන්න සිදු වුණා. ඡන්දෙන් පස්සේ අපි දඩ ගන්න. අද හිතුවත් අපි ඡන්දේ දිනලා කියලා ගෙදර ගියොත් මොකුත් නෙකරොත් ඊළඟ දවස් දෙකේ අපිට දිනන්න බෑ. මේ හැම දවසකම වඩා හෙටයි අනිද්දායි පාරට බහින්න ඡන්දදා